ආයිබෝවන් මගේ යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම අද අරගෙන ආවේ පොල් රොටි හදන වීඩියෝ එක. මේ පොල් රොටියේ තියෙන විශේෂත්වය තමයි මම මේකට ගොටු කළ ලුණු ඒ වගේම නයිමිරිස් කරලකුත් දාගෙන තියෙනවා. කපාගත් ගොටු කළ ටිකයි ලුණු ටිකයි නයිමිරිස් ටිකයි වාචනයකට දාගෙන ඒකට ගාගත්තු පොල් ටිකක් දාගන්න. දාගෙන අවශ්‍ය ප්‍රමාණයට පාන් පිටි දාගෙන ඊට පස්සේ ලුණු ටිකකුත් රස අනුව දාගන්න. ඒ දාගෙන ඒ ටික ඔක්කොම මිශ්‍ර කරලා ඉවර වෙලා වතුර ටික ටික දාලා අතේ ඇලෙන්නේ නැති ගන්නට මම මේ ඩෝ එක හදාගත්තා. ඊට පස්සේ මේ ඩෝ එකෙන් පොඩි පොඩි කොටස් අරගෙන හොඳට තුනී කරලා ඊට පස්සේ ලස්සනට එන්න ඕන හින්දා මම ලිඩ් එකක් අරගෙන ඒක තියලා පොඩි පොඩි රවුම් එන්න කපා ගත්තා මගේ රොටි ටික. එතකොට ඉතින් ලස්සනට රවුමට තියෙනවනේ. ඊට පස්සේ මේ ලස්සන රවුමට හදාගත්ත රොටි ටික පෑන් එකක් ලෙකේ තියලා මම ගානට පුච්ච ගත්තා. මේ රොටි එක කන්න කට්ට සම්බෝලයක් නම් ඕන වෙන්නේ නැහැ. මොකද මේකේ ගොටු කලයි ලුණුයි නයිමිරිසුයි දාලා තියෙන හින්දා. ඒත් මට තවත් සැර වෙන්න ඕන කියලා හිතුණා. ඒ හින්දා මම කට්ට සම්බෝලෙකුත් හදාගත්තා. කට්ට සම්බෝලෙට දෙහි ඇඹුල් ටිකක් වැඩිපුර දාලා හදලා ගත්තාම ඒකත් හරිම රසයි. දැන් මම රස බලන්නයි හදන්නේ. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. ඔයාලත් මේ පොල් රොටි එක හදලා රස බලන්න. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්. bye.